සුබ දවසක් හැමෝටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව වෙනද වගේම අදත් ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ඉන්නේ මෙහි තියෙන අයිලන්ඩ් එකකට යන ටුවර් එකක්. දැන් මේ රට ගත්තට පස්සේ මේ රට වටේට අයිලන්ඩ් කීපයක්ම තියෙනවා. ඉතින් ඒ වගේ අයිලන්ඩ් වලට යන ටුවර්ස් ගොඩාක් මෙහි අය කරනවා. ඒ අතරින් අද මම මේ ඔයාලව එක් කරගෙන යන්නේ මේ රටේ උතුරු පැත්තේ, කියන්නේ රටේ උඩම කොටසේ ආසන්නයේම තියෙන ගේබ්‍රියල් සහ ෆ්ලැට් අයිලන්ඩ් කියන අයිලන්ඩ් දෙකට තමයි එක්කන් යන්නේ. මේ හරියට කියන්නේ ග්‍රෑන්ඩ් බේ කියලා. ඉතින් කාට හරි කෙනෙක්ට මේ වගේ එකක් arrange කරගන්න ඕනයි නම් කලින් දවසේ ගිහිල්ලා ඔයාලා යාලත් එක්ක කතා කරන්න යාලගේ ඔෆිස් එකට. ඉතින් ඊට පස්සේ ඔයාලගේ කැමති දවසට ඔයාලට පුළුවන් ඒක arrange කරගන්න. අපි මෙතනදී ඇත්තටම තෝරගත්තේ කැටමරන් ක්‍රූස් ගෲප් ටුවර් එකක්. අපි යන මේ ටුවර් එක එක්කෙනෙක්ට ලංකාවේ මුදලින් රුපියල් 13600ක් වගේ ගාණක් තමයි උනේ. දැන් උතුරු කොටසෙන් ඇත්තටම මේ ග්‍රෑන්ඩ් බේ කියන තැනින් තමයි මේ ටුවර් එක පටන් ගන්නෙ. ඉතින් එයාලා අපිට දීපු ටයිම් එක තමයි උදේ 8 වෙනකොට අපිට මේ මීටින් පොයින්ට් එකට ඇවිල්ලා ඉන්න කියලා තමයි කිව්වේ. දැන් ඇත්තටම ඔයාලා මේ දකින්නේ අපි යන්න ඉන්න කැටමරන් ක්‍රූස් එක. ඒ වගේම තව මේ වටේට තියෙන හැම ක්‍රූස් එකක්ම වගේ මේ ටුවර් එක කරන ක්‍රූස්. කැටමරන් එකට බෝඩ් වුණාට පස්සේ යාලා අපිට ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙනවා අපි මොනවද කරන්න ඕනේ සහ කරන්න ඕනේ නැත්තේ කියන එක මේ ටුවර් එක ඇතුළතදී. ඉතින් ඒ ටික ෆලෝ කරන්න විතරයි තියෙන්නේ. ඒ වගේම තමයි දැන් කවුරු හරි පොඩි බබාලා එහෙම එක් කරගෙන යනවා නම් ඇත්තටම යාලටත් එහෙම ලොකුවට බය වෙන්න දෙයක් නැහැ. මොකද දැන් අපිත් එක්ක යන මේ ටුවර් එකෙත් පොඩි බබාලා කීප දෙනෙක් හිටියා. ඉතින් මේ ටුවර් එක ටිකක් සේෆ්. මොකද මෙයාලාගේ ක්‍රූ එකත් සාමාන්‍යයෙන් 6 දෙනෙක් විතර වගේ යනවා අපිත් එක්ක. ඒක නිසා ඇත්තටම ලොකුවට බය වෙන්න දෙයක් නැහැ. පොඩි කෙනෙක් වුණත් මේ ටුවර් එකේ එක් කරගෙන යන්න පුළුවන්. ඇත්තටම මේ ක්‍රූස් ටුවර් එක ෆුල් ඩේ ටුවර් එකක්. ඉතින් මේ පැකේජ් දෙකෙත් ඇත්තටම ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. එකක් තමයි ඔයාලට අන්ලිමිටඩ් ෆුඩ් සහ අන්ලිමිටඩ් ඩ්‍රින්ක්ස් ගන්න පුළුවන්. ඒ අතරිනුත් ඔයාලට තෝරගන්න පුළුවන් with alcohol ද නැත්නම් without alcohol ද කියන එක. ඉතින් අපි තෝරගත්තපු පැකේජ් එකේ ඇත්තටම තිබුණේ බාබිකියු ලන්ච් එකක්. ඒකම ඒකට ඉන්ක්ලූඩ් වෙනවා අන්ලිමිටඩ් බියර් සහ සොෆ්ට් ඩ්‍රින්ක්ස්. ඉතින් කවුරු හරි කෙනෙක්ට මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕනයි නම් බීච් ඇක්ටිවිටීස් කරන තැන් කීපයක් තියෙනවා. ඉතින් ළඟම තැනට ගිහිල්ලා ඔයාලට පුළුවන් එයාලත් එක්ක කතා කරලා Tamanට කැමති ඔප්ෂන් එකකට ගිහිල්ලා ඒ ටුවර් එක arrange කරගන්න. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් ඩොල්ෆින්ලා බලන්න යන ඒවා තියෙනවා. එතකොට ස්නෝක්ලින් කරන්න, ඩයිවිං වලට ඒ වගේ කැමති විදිහට ඇක්ටිවිටීස් තියෙනවා. ඉතින් දැන් අපි අයිලන්ඩ් එක ළඟට ඇවිල්ලා තියෙන්නේ. දකුණු පැත්තකට තමයි ගේබ්‍රියල් අයිලන්ඩ් කියන්නේ. දැන් අපිව එක් කරගෙන යන්නේ මේ ගේබ්‍රියල් කියන අයිලන්ඩ් එකට. අයිලන්ඩ් එක ළඟටම ඇත්තටම ක්‍රූස් එකට යන්න බෑ. ඉතින් මෙයාලා කරන්නේ ටිකක් දුරින් ක්‍රූස් එක නතර කරලා පොඩි ටියුබ් බෝට් එකකින් තමයි මෙයාලා අයිලන්ඩ් එක ළඟට එක් කරගෙන යන්නේ. අයිලන්ඩ් එකට ආවට පස්සේ මෙන්න මේ වගේ තමයි වටපිටාව පේන්නේ. ඉතින් අර රිලැක්ස් කරන්න කැමති කට්ටියට ඒ විදිහට රිලැක්ස් කරන්න පුළුවන්. ඉතින් බීච් එකට ගිහිල්ලා කැමති කට්ටියට ඇවිදින්න පුළුවන්. එතකොට නාන අයට නාන්න පුළුවන්. ඉතින් දැන් මේ බීච් එක වටේටම විශේෂයෙන්ම කොරල් පර තියෙනවා. ඒ නිසා ගොඩක් මාළු ඉන්නවා. ඉතින් ස්නෝක්ලින් කරන්න කැමති අයට ඒ ඇක්ටිවිටි එක කරන්නත් පුළුවන්.
ඉතිං අයිලන්ඩ් එක ඇත්තටම හරිම ලස්සනයි. මෙතෙන්ට ආවට පස්සේ අර තියෙන මුහුදු වෙරළ එතකොට මුහුදේ තියෙන පාට ඒ දෙක ඇත්තටම හරිම ලස්සනයි මේ අයිලන්ඩ් එක. ස්නෝක්ලින් කරන්න කැමති කෙනෙක්ට නම් මේ අයිලන්ඩ් එක ඇත්තටම ගොඩක් හොඳයි. මොකද අයිලන්ඩ් එක වටේටම කොරල් පර තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ගොඩාක් චූටි චූටි ලස්සන මාළු වර්ග ස්නෝක්ලින් කරද්දී ඔයාලට දකින්න හම්බ වෙනවා. ඉතින් අනිත් විශේෂ දේ තමයි දැන් මේ වතුර ඇත්තටම ගොඩාක් ගැඹුරු නැහැ. අයිලන්ඩ් එක වටේට සාමාන්‍යයෙන් දනිස්ස මට්ටමට වගේ වතුරට ගියාට පස්සේ මේ කොරල් පර එතකොට මාළුන්ව හරි පහසුවෙන් දකින්න හම්බ වෙනවා. අයිලන්ඩ් එක ඇතුළේ ටිකක් ඇවිද්දාම ගොඩාක්ම කුරුළු කූඩු තමයි තියෙන්නේ. ඉතින් අර මුහුදු ලිහිණින්ගේ කූඩු, එතකොට මේ ඉන්න චූටි ලිහිණියොන්ගේ කූඩු තියෙනවා. එතකොට ලිහිණි පැටව්, ඒ බිත්තර, ඒ දේවල් මේ හැම ගහකම වගේ දකින්න හම්බ වෙනවා. මෙයාලා සාමාන්‍යයෙන් පැය 2-3ක විතර වගේ කාලයක් අයිලන්ඩ් එකේ අපිට ඉන්න දෙනවා. තමන්ට කැමති ඇක්ටිවිටි එකක් කරන්න, නානවා නම් නාන්න, නැත්නම් ස්නෝක්ලින් කරනවා නම්, එහෙම නැත්නම් අයිලන්ඩ් එකේ ඇවිදිනවා නම් ඒ දේවල් කරන්න. ඉතින් පැය කීපයකට පස්සේදී යාලා අපිව ආපහු කැටමරන් එකට එක් කරගෙන යනවා ලන්ච් වලට. ක්‍රූස් එකට ආවට පස්සේ අපිට ලන්ච් එක හම්බ වෙනවා. පාස්තා, මැකරෝනි, එතකොට මොනවා හරි බ්‍රෙඩ් එකක්, ඒකම බත් සහ බාබකියු කරපු සොසේජ් සහ චිකන් හම්බ වෙනවා. ඉතින් මේ ටුවර් එකේදී ඔයාලට අන්ලිමිටඩ් බියර් සහ සොෆ්ට් ඩ්‍රින්ක්ස් වර්ග ගන්න පුළුවන්. ඒකම මෙතනදී ඩිසර්ට් එක විදිහට පළතුරු, යෝගට් සහ අයිස්ක්‍රීම් හම්බ වෙනවා. ලන්ච් එක අරන් ටික වෙලාවකට පස්සේ ක්‍රූස් එක ආපහු ග්‍රෑන්ඩ් බේ එකට පිටත් වෙනවා. ඉතින් ඒ යන අතරමඟ තියෙන අර පුංචි අයිලන්ඩ් එක ළඟත් ක්‍රූස් එක ටිකක් වෙලා නවත්තලා තියෙනවා. දැන් අපි යන මේ ක්‍රූස් එක ඇතුලේ රටවල් කීපයක කට්ටිය හිටියා. ඉතින් මේ ක්‍රූස් එක ගිහින් එනකම්ම වගේ මෙයාලා ඒ හැම රටකම සින්දු ප්ලේ කරනවා. ඉතින් ලංකාවේ සින්දු කීපයකුත් මෙයාලා ප්ලේ කරා. මෙන්න මේ
අයිලන්ඩ් එක ළඟට ආවට පස්සෙත් සාමාන්‍යයෙන් පැය භාගයක පැයකට වගේ කාලයක් බෝට් එක නතර කරලා තියෙනවා. ඉතින් කැමති අයට පුළුවන් ස්නෝක්ලින් කරන්න. ඒ දේවල් තව කැමති නම් එතකොට නාන්නවා නම් නාන්න ඒ දේවල් මෙතනත් කරන්න පුළුවන්. ඉතින් කවුරු හරි බීච් ඇක්ටිවිටීස් වලට කැමති නම් ඔයාලට පුළුවන් මෙහෙට ආවොත් මේ වගේ ටුවර් එකක් ඇරේන්ජ් කරගන්න. දැන් අපි ඉන්නේ ග්‍රෑන්ඩ් බේ වුණාට මොරිෂස් රට වටේට තැන් කීපයක් තියෙනවා මේ ටුවර්ස් පටන් ගන්න. ඉතින් එතනට ගිහිල්ලා ඔයාලගේ ළඟම තැනට ගිහිල්ලා ඔයාලට පුළුවන් ටුවර් එක ඇරේන්ජ් කරගන්න. ඉතින් ඔයාලට ඔප්ෂන්ස් කීපයක් හම්බ වෙනවා මං කිව්වා වගේ. ඉතින් ඔයාලට ඕන නම් සන්සෙට් ක්‍රූස් එකට යන්න පුළුවන්, ඩිනර් ක්‍රූස් යන්න පුළුවන්, ඩොල්ෆින්ලා බලන්න යන්න පුළුවන්, ස්නෝක්ලින් වලට, ඩයිවිං වලට, ඒ වගේම තමයි අන්ඩර් වෝටර් වෝටර්ෆෝල් එකට ඒ වගේ ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. ඉතින් Tamanට කැමති දේ අනුව ඔයාලට ඒ ඔප්ෂන් එක තෝරගන්න පුළුවන්. ඉතින් අද ඔයාලා දැකපු මේ ටුවර් එක වගේම ග්ලාස් බෝට් ටුවර් එකකුත් මගේ ඉස්සරහට එන්න තියෙන වීඩියෝ එකේදී ඔයාලට දකින්න හම්බ වෙයි. ඉතින් අද ගෙනාපු මේ වීඩියෝ එක ගැන ඔයාලගේ මොනවා හරි අදහස් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් අමතක නොකරම ලයික් එකකුත් දාන්න. ඉතින් එහෙනම් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්නම්. එතකන් හැමෝටම සුබ දවසක්.